අද කතාව මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව පිළිබඳව. ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ මුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මාලිගාවිල ග්‍රාමයේ පිහිටා ඇති මෙම ප්‍රතිමාව 7 වන සියවසේදී රුහුණේ විසූ අග්ගබෝධි කුමරු විසින් සිදු කරන ලද්දක් බව මහා වංශය සාක්ෂි දරයි. මාලිගාවිල හා දඹේගොඩ එකම විහාර සංකීර්ණයකට අයත්ව පැවති අතර එකල කනගම ග්‍රාමයේ පද්මා විහාරයේ කළ බුදු පිළිමය වර්තමාන මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ බව තමයි සඳහන් වන්නේ. කිස්තු වර්ෂ 7 වන සියවසේදී පළමු වන දප්පුල රජු විසින් මෙම පිළිමයට පිළිමයක් ඉදිකර ඇති වග මහා වංශය සඳහන් කරනවා. කෙසේ වුවද කාලයාගේ ඈවමින් නටබුන්ව ජරා ජීර්ණව පැවති මෙම විහාරස්ථානය පසුව නිදන් හොරුන්ගේ රජධානක් සහ වනාන්තරයෙන් වැසී ගිය වනගහනක් බවට පත් වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එක්ව 1975 දී නැවත වතාවක් මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා උත්සාහ ගන්නවා. කෙසේ වුවත් එම උත්සාහය අසාර්ථක වෙනවා. 1991 දී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ අසලට පැමිණ නැවත මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව නගා සිටුවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එක්ව මෙය සාර්ථක ලෙස නැවත නගා සිටුවමින් 1991 සැප්තැම්බර් 1 වන දින සිට මහජන පූජෝපහාර සඳහා විවෘත කිරීමට කටයුතු කරනවා. මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ හමුවන මව්පාසානෙන් වෙන් කර වෙනත් ස්ථානක නිර්මාණය කර නැවත රැගෙනවිත් සවි කරන ලද සුවිශේෂී හිටිපිළිම වහන්සේ නම. විශේෂයෙන්ම විශාලත්වයෙන් අඩි 37යි අඟල් 10ක් පවන විශාල වන මෙම පිළිමය අභය මුද්‍රාව නිරූපණය කරමින් නිර්මාණය කර තිබෙනවා. ස්පටික හුණුගල් පර්වතයක් භාවිතයෙන් නිර්මාණය කර ඇති මෙම පිළිමය වෙනත් ස්ථානයක නිර්මාණය කර නැවත මාලිගාවිල පුදබිම විත රැගෙන ආ විස්මිත අතීත හෙළ තාක්ෂණය පිළිබඳව අපි කතා කළ යුතුය. මෙම පිළිමය තිබෙන සීමාව තුළ හුණුගල් ස්පටික හුණුගල් පාසාන දැක්ගත නොහැකි වීමෙන් අපට ඉතාම මැනවින් තහවුරු වෙනවා මෙය වෙනත් ප්‍රදේශයකින් මෙම ස්ථානයේ විතර රැගෙන සවි කර ඇති වග. ඒ වගේම මෙවන් විශාල පිළිමයක් රැගෙන එන්නට වගේම මෙවන් සාර්ථක ලෙස සවි කිරීම සඳහා කිස්තු වර්ෂ 7 වන සියවස වැනි ඉතා ඈත අතීතය තුළ පැවති තාක්ෂණය කොතරම් ප්‍රබල වන්නට ඇද්ද යන්න මෙහිදී අප මතක් කළ යුතුයි. වර්තමාන පරපුරට පුදුම හිතන අතීත තාක්ෂණය විදහාපාන මාලිගාවිල ප්‍රතිමාව පිළිබඳව වර්තමානයේ කතා කරන විට අපි කතා කළ යුතුයි මෙය අද ස්වභාව දහම සමග මුසුණු අපූර්ව වන්දනීය සිද්ධාස්ථානයක්. වර්තමානයේ සිය නිවහන ලෙස අපූර්ව පරිසරයක් තුළ මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව විරාජමානව වැඩ සිටින්නේ පරිසරය සමග අපූර්වවට මුසුව ඇති අපූර්ව අත්‍ය අලංකාර බවක් එකතු කරමින්. වර්තමානයේ තුළ දේශීය විදේශීය සුවහසක් බෞද්ධ බැතිමතුන්ගේ නොබද ගෞරවයට භාජනය වන මේ පූජනීය ස්ථානය මොළරාගලට මහඟු සම්පත. ඓතිහාසික වශයෙන් ඌව වෙල්ලස්සන වටිනාකමක් එකතු කරනවා පමණක් නොව මෙය වර්තමානයේ තුළ දේශීය විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ඇද වැද තබා ගන්නා අපූර්ව සංචාරක තෝතැන්. ඉතින් ආදරණීය හිතවතුනි අපි මතක තබාගත යුතුයි. අනාගතයේ වෙනුවෙන් අතීත මුතුන් මිත්තන් නිර්මාණය කළ අපූර්ව පූජනීය ස්ථානය හෙට දවස වෙනුවෙන් රැක ගනිමින් එහි ඵල ප්‍රයෝජන අපේ අනාගත පරපුර වෙනුවෙන් එකතු කරන්නට තරයේ සිහි තබා ගනිමින් අපි මෙලෙස මේ වැඩසටහන අවසන්